රයිට් අපි අද හදන්න යන්නේ වෙනම අත්දැකීමක් වාට දෙන්න යන්නේ. අපි මුහුදු කුකුලා ලෙවල් එකක් ගන්න යන්නේ. මේක මාළු ලෙවල් එකක්. මේ දැන් අපි මාළු ටික මේ විදිහට කපා ගන්න ඕනේ. මාළු ටික කපාගෙන අපි හදන්න යන්නේ රස මාළු ලෙවල් එකක්. මේක මේ මුහුදු කුකුලා මාළු වර්ගය තමයි අපි හදන්නේ. මේ විදිහට මාළු ටික හිමීට කපාගෙන අපේ මෙනු එක අද වෙලා තියෙන්නේ ඔයා කැමතිම මෙනු එකක්. ගොඩක් දෙනෙක් ආස මාළු ලෙවල් එකයි පරිප්පුයි පොලසම් බෝලයි එක තමයි. අපි මේ විදිහට අද රෑ කෑම අරගන්න බලාපොරොත්තු වෙන වැස්ස දවසක් කාලගුණේ ටිකක් අයමපත් වෙලා තියෙන කාලගුණේ මොනවාද කියනවා. දැන් බලමු මාළු ලෙවල් එකක් රස අපි හදන්නයි යන්නේ. එහෙනම් රෙඩි වෙලා ඉන්න මේ විදිහේ ලස්සන මාළු ලෙවල් එකක් ගන්න අපේ රෂ් YouTube channel එක subscribe කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. Mr. රෂ් subscribe කරලා තියාගත්තොත් අපිට ඔයාලට පුළුවන්කම තියෙනවා මේ දේවල් ඉක්මනට දැන කියා ගන්න. right අපි හදන්න යන්නේ අද මාළු ඩෙවල් එකක්. මාළු ඩෙවල් එකත් එක්ක පරිප්පු එතකොට පොලසම් බෝල තමයි අපේ දිනයක වෙලා තියෙන්නේ. කිනවටත් පුළුවන්. මෙන්න මේ විදිහේ රස මාළු ඩෙවල් එකක් හදන්න. අපි මේ මාළු වර්ගය කියනවා නම් මුහුදු කුකුලා තමයි අපි අද හදන්න යන්නේ. පේනවනේ. ඩෙවල් එකක් රසට මේ විදිහට මැටි හට්ටියේ අපි හදා ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඕන කරන දේවල් ටික දාලා මේක චුට්ටක් අතගා ගන්න ඕනේ. අපි බලමු. මේක සාමාන්‍යයෙන් හදන විදිහට වඩා වෙනස් විදිහට තමයි අපි හදන්නේ. ඒ නිසා ඔයාලටත් අපි කියනවා try කරලා බලන්න මේ විදිහට. මේ විදිහට ඔයා මුහුදු කුකුලා හදලා බලන්න. එහෙම හදලා බැලුවොත් ඔයාටත් පුළුවන් වෙනම අත්දැකීමක් එකතු කරගන්න මේ විදිහේ මුහුදු කුකුලා එක්ක අපි දිනයක ගන්න යන්නේ. අපි ඔයාලට ආරාධනා කරනවා අපේ Mr. Rush YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තාමත් subscribe කරලා නැත්නම් ඔයාලට chance එක තියෙනවා subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. මේ වගේ මේ විදිහට අපි හදන්න යන්නේ අද ඩෙවල් එකක් මාළු ඩෙවල් එකක්. මේක මුහුදු කුකුලා ඩෙවල් එක තමයි මේ විදිහට හදන්නේ. අපි මාළු ටික බෙද ගන්න යන්නේ මේ විදිහට අපේ මාළු ටික මෙන්න මේ ආකාරයට බෙද ගන්න ඕනේ. right අපි දැන් මාළු ඩෙවල් එක හදන ගමන් ඉන්නේ. මාළු ටික බැදගෙන තියෙන්නේ මොනවද තියෙනවා. ලස්සන පාටට මේ මාළු ටික තමයි අපි ඩෙවල් එක දාන්නේ. මේ විදිහට ගන්න. right අපි දැන් මාළු ටික එකතු කරගන්න යන්නේ. අපේ මාළු ඩෙවල් එක මේ විදිහට රසට වැඩගත් මාළු ටික අපි එකතු කරගන්නවා. බැදුනට පස්සේ මාළු කොහොමත් චූටි වෙනවා. ඒ නිසා අපි අද මුහුදු කුකුලා තමයි මේ විදිහට මාළු ඩෙවල් එකට හදන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට දැන් මික්ස් කරගන්න ඕනේ. මේකත් සාමාන්‍යයෙන් බයිට් එකට ගන්න පුළුවන් හොඳ බයිට් එකක්.
මේ තමයි අපේ මාළු ටෙවල් එක අද දවසේ අපි හදාගත්ත මාළු ටෙවල් එක. පේනවනේ පාට රස නියමිත ගැලපෙන විදිහට රසම රස සුවඳක් වෙන මාළු ටෙවල් එක තමයි මේ දෙන්නේ. අපේ මුහුදු කුකුල මාළු ටෙවල් එක මේ විදිහට හැදුවේ. දැන් කනකොට බලමු රහ කොහොමද කියලා. රයිට් මේ තමයි අපේ මෙනු එක. අද අපි හදපු මාළු ටෙවල් එක එක්ක පරිප්පු තියෙනවා. එතකොට මෙතනින් පොල් සම්බෝල එකක් තියෙනවා රහම රහ. මේ තමයි අපේ ෆයිනල් ඩිනර් එක. අපි ලෑස්ති වෙලා ඉන්න අපේ ටෙවල් එක. එතකොට පොල් සම්බෝල එක මේ මුහුදු කුකුලා ටෙවල් එක ලංකා බාස්මති හාල් එක අපි අද ඩිනර් එක ගන්න යන්නේ. ඉතින් අපි කාලා බලමු රහ කොහොමද කියලා. පේනවනේ පාට වෙනම ලස්සනට තියෙනවා. නමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න. අපේ YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් Mr. Rush එක දෙකටම රැඳෙන්න මේ විදිහේ රසම රස දේවල් ගොඩක් අරගෙන ඉන්න අපි බලාපොරොත්තු වෙනවා.